හලෝ කොහොමද කට්ටියට ගොඩක් කාලෙකින් vlog එකක් කරේ නෑ ඇත්තටම මේ vlog කරන්නත් දැන් මේක මේ ගොඩක් කාලෙට කරපු නැති නිසා පොඩ්ඩක් ටච් එකත් නැතුව ගියා vlog කරන එකේ හිතාගෙන තමයි හිටියේ ශ්‍රී ලංකන් ටුවරිස්ට් කොල්ලා channel එකේ ගොඩක් vlogs කරන්න හැබැයි පොඩ්ඩක් වැඩ බිසි එකෙත් එක්ක බැරි වුණා. ඉතින් දැන් ලංකාවේ ඉන්නේ මම ඕගොල්ලන්ට පුළුවන් විදිහට vlogs කරන්නම් ගේන්න බලන්නම්. සපෝට් කරපු කට්ටිය ගොඩක් බලාගෙන ඉන්නවා ඇති මොකද vlogs නැත්තේ සද්ද පද්ද නැත්තේ කියලා. ඇත්තටම මේ දෙයක් තියෙනවා මේ මගේ දැන් ඉන්න දැන් මේ කරන channel එකේ සීතලයි මේ එළියේ සීතලයි ඉතින් සීතල කියන්නේ කොහෙද ඉන්නේ කියලා බලන්න එපා කට්ටිය මගේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ රූම් එක ගැන ඇත්තටම මේවා කරන්න එපා මොකද මෙස් වෙලා තියෙන රූම් එක මේ ඇත්තටම මේ channel එකේ මං සිංහලෙන් තමයි vlog කරමු කියලා හිතාගෙන හිටියේ හැබැයි ඒක මාර දෙයක් වුණා මේ මොකද channel එකේ මන් දාන වීඩියෝස් එහෙම සිංහලෙන් දැම්මට ඒක ඇයිද කියලා මන් දන්නේ නැහැ මේ channel එක මේ මන් දැන් ගොඩක් හරියටම මේක මේ channel එක මොකද්ද වෙන්නේ ඒවා මන් දන්නේ නැහැ හැබැයි ගොඩක් අර දැන් මං දාන මගේ වීඩියෝස් එහෙම ගොඩක් රීච් වෙලා තිබ්බා ඉන්දියාවේ tamil views කියන්නේ tamil audience ලට ඒගොල්ලෝ view කරලා බලලා තිබ්බා channel එක මමත් ඒකෙන් හිතාගත්තා මම මීට කලින්වත් ඉංග්‍රීසි වලින්වත් vlog කරලා තියෙනවා මගේ channel එකක් තිබ්බා හැබැයි ඒ channel එක මගේ දැනට ඒක ලොකු කතාවක්. ඉතින් මම ගොඩක් ඉන්ටර්නැෂනල් බ්ලොගර්ස් ලත් එක්ක මේ කොලැබොරේෂන් ඔහොම කරලා හොඳට රන් කරගෙන හිටපු channel එක දන්න කට්ටිය දන්නවා. ඉතින් එහෙම මම vlog කරන channel එකේ එක පාටම මේ ඒකේ එක ලොකු කතාවක්. ඉතින් මොකද දැන් මේක බැලුවොත් මේ channel එක මං කරගෙන ගියේ සිංහල වලින් හැබැයි මට තාම මේකක් නැහැ. ඇයි මේක ඒ කියන්නේ audience එක දැන් මේ YouTube එකේ ගොඩක් features තියෙනවා. ඉතින් ඒකද දන්නේ නැහැ කාරණේ channel එක එකපාරටම tamil audience ටිකක් බලලා ගොඩක්ම බලලා තියෙන ඉන්දියා පැත්තේ ඒ වගේ මගේ වීඩියෝස් එහෙම ඒගොල්ලෝ මේ AI translate එක දාගෙන බැලුවත් දන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මං තීරණයක් ගත්තා මේ channel එකේ දැන් ඉස්සරහට වීඩියෝස් කරනවා නම් tamil වලින් කරමු කියලා. මොකද මට tamil උත් පුළුවන්. මොකද මට භාෂා තුනම පුළුවන්. ඉතින් ඒ නිසා tamil වලින් කරමු කියලා. ඉතින් දන්නේ ඔයගොල්ලෝ දැන් මේ වීඩියෝ එක post කරලා නිකන් හරි ඇල්ගොරිතම් එක සිංහල audience එකකට ඒක recommend කරලා ඒක උඩට ගියොත් ඉතින් ආයෙ සිංහලෙන් තමයි මේ channel එක කරන්නේ. හැබැයි මම ගොඩක්ම මේ channel එක සිංහලෙන් කරමු කියලා තමයි ආසාවෙන් හිටියේ. ඉතින් හිතන දේ නෙමෙයි වෙන්නේ ඇත්තටම. බලමු ඉතින් මේ පොඩි vlog එකක් මම කරන්න හිතුණා. ඉතින් දැන් මම ඉන්නේ ඇත්තටම එළියේ වහිනවා මට උදේ වරුවට උනත් යන්න බෑ මේ දවස් ටිකේ නෝම්බි. ඉතින් නෝම්බිත් අල්ලගෙන මම ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම්. ඒ වගේම ඔයගොල්ලෝ channel එකත් එක්ක ඉන්න සපෝට් කරපු හැමෝටම හැමදාම කියනවා වගේ thank you so much. මේ බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. හැබැයි මම vlogs ගේනවා. පොඩි vlogs මං යන තැන් ඔයගොල්ලන්ට පොඩි vlogs විදියට මං ගේන්නම්. vlog එක ඇත්තටම මේ
කරපු නැති හින්දා පොඩ්ඩක් ටච් එක අතෑරිලා තිබුණේ. කියන්නේ ටච් එක පොඩ්ඩක් මේවලා. හැබැයි ඒක හදාගන්න පුළුවන් කියලා හිතනවා. එහෙනම් අපි තව බ්ලොග් එකකින් තව මම එළියට යන කොහේ හරි බ්ලොග් එකකින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හැබැයි ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මේ channel එක ගොඩක්ම බලන්නේ මම දන්නවා දැන් මම සිංහලෙන් කරන්නේ. හැබැයි මේක යනවා tamil audience ලට. tamil කට්ටිය බලනවා. tamil language එකෙන් තමයි බලන්නේ. එතකොට මම එහෙම tamil language එකෙන් කරන්න ඕන නම් මේක එහෙමම කන්ටිනියු කරමු කියලා හිතුවා tamil වලට. මොකද channel එකට එන audience ගානත් එක්කම බලලා තමයි ඉදිරියට මට කරගෙන යන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ මේ support එක දෙන නිසා ඒ support එකත් එක්කම තමයි මේ ඉදිරියට videos කරගන්න පුළුවන්. ඉතින් මම හිතුවා මේක මම daily vlogs මගේ මං යන තැන මොනවා හරි ස්පෙෂල් ඒ වගේ දෙයක් තියෙනවා නම් මේකේ මගේ මෙමරි එකත් එක්කට මට කතා කරන්න තැනක් ඕන දෙයක් මට ෆ්‍රීලි කතා කරන්න පුළුවන් තැනක් විදියට තමයි මේ channel එක හැදුවේ. ඉතින් බලමු. එහෙනම් guys good night. අපි ආයෙත් ඉක්මනටම හම්බෙමු.